අයිබුවන් අදත් බොහොමත් මාදරෙන් ලෙංගතු ගමින් පිළිගන්නවා ගුරු මියුසික් පවුලේ ආදරණීය ඔබ සැම. අද ඔයාලට ගෙනාවේ ඉතාම ආදරණීය ගීතයක් විශාරද එඩ්වඩ් ජයකොඩි ශූරීන්ගේ පිය ගුණය වෙනුවෙන් ලියවුණු ඉතාම වටිනා ගීතයක්. මොන ප්‍රස්තාව කරත් මොන තරාතිරෙම හිටියත් ආදරණීය පියවරු තමයි දරුවන්ගේ ජීවිත සුන්දර කරන්නේ. තමන්ට ලැබෙන දුක්කම් කටළු දරුවන්ට එන්නට නොදී දරුවන්ගේ ජීවිත වාසනාවන්ත ලෙස ගලාගෙන යන්නට තමන්ට දැනුණු බාධක ඒ අභියෝග දුක දරුවන්ට නොදෙන්නට දරුවන්ගේ මාවත එළිය කරන්නට අප්‍රමාණ කැපකිරීමක් කරන්නේ ආදරණීය පියවරු. ඉතින් සියලුම පියවරුන්ට මාගේ ආදරණීය අප්පච්චි ඇතුළු සියලුම පියවරුන්ට පහරයක් වේවා කියලා මම අද මේ ගීතය උගන්වන්නට හිතුවා. කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා ඉල්ලලා තිබ්බා. ඉතින් අපි මේ කරදිය ගැඹරේ කියන ගීතය ඉගෙන ගමු කොහොමද හරියටම වාදනය කරන්න කියලා. ඉතින් කාලෙකින් මතක් කරන්නත් බැරි වුණා channel එක subscribe කරලාද බලන්න කොහොමම නැත්නම් ආදරණීය ලෙස subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඔබලාගෙන් ලැබෙන ශක්තියත් මට ලොකු වාසනාවක් ආශිර්වාදයක්. channel එකේ overall views මිලියන 3 පහ වුණා. ගිය මාසේ. ඉතින් මට ඒක ගැනත් මතක් කරන්න බැරුණා. ඉතින් ගොඩාක් ස්තුතියි ඔයාලට. ඔයාලගෙන් ලැබෙන ආදරේ හින්දා තමයි ගුරු මියුසික් මේ විදියට දිගටම කරගෙන යන්නේ. හොඳයි. එහෙනම් අපි මේ ගීතය වාදනය කරන හැටි හරියටම ඉගෙන ගමු. පොඩි වෙලාවකින් එන්න එකතු වෙන්න. හොඳයි. අදත් ගීතේ වාදනය කරන්නට සුපිරිම බීට් එකක් තියෙනවා. ඔයාලා මගෙන් ගත්ත බීට් පැක් එකේ ගත නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම මට WhatsApp එකේ මැසේජ් එකක් එවන්න 071 ලයිෆ් ටයිම් ඔයාලට හොඳම රහම බීට්ස් ටිකක් තියෙන්නේ පාවිච්චි කරන්නට පුළුවන්. ආයේකේ කතා දෙකක් නැහැ. ඒක ගැරන්ට් කරලා කියනවා. රයිට්. හොඳයි. කරදිය ගැඹරේ ගීතය E minor scale එකේ කියන්නේ ගා තිරුමා නැත්නම් F sharp පා දා නී සා රී ගා ගා රේ සා නී දා පා මා ගා F sharp note එක විතරයි විකෘති ස්වරයකට දෙන්නේ. එක අවස්ථාවක මේක A major chord එකට දෙනකොට කොමල රියන්න දෙනවා. මම ඒක ඉස්සරහට පෙන්නන්නම්. ස්ටාර්ට් එකේ මෙහෙම දෙනවා ලස්සන පාර්ට් එකක්. අතන මේක ගිටාර් වලින් වාදනය කරන්නේ කෝඩ් එක ආපේජියෝ ස්ටයිල් එකට වාදනය කරන්නේ. මම ඒකේ ස්වර ටික ලිව්වා වාට පියානෝ වලින් නැත්නම් කීබෝඩ් එකෙන් වාදනය කරනකොට ඕන විදියට E minor සහ C කෝඩ් දෙක යන්නේ. ඒතර මෙන්න මේ සංකේතයෙන් කියන්නේ මේ බාර් දෙකම නැවතත් යෙදෙනවා කියන එකයි. මේ ඉරි දෙකක් ගහලා තියෙන බාර් දෙකට නැවතත් රිපීට් වෙනවා කියලායි මේ සංකේතයෙන් කියන්නේ. right. ඊට පස්සේ වයලින් පටන් ගන්නවා මේක ඇතුලේ මගරිගා කියලා. right. අපි යමු ෆස්ට් පාර්ට් එකට. ඊට කලින් අපි බලමු ගීතේ වාදනය වෙන කෝඩ්ස් ටික මොනවාද කියලා නේ. right. ඒ ටික මම කියලා දීලා ඉන්නම්. E minor කෝඩ් එක ගා පා නී. ඔයාලා දන්නවා මම ඊට කලින් කෝඩ්ස් හරි ලේසි පාඩේ මේ ඔක්කොම කියලා දීලා තියෙනවා. බලමු නැති කෙනෙක් ඉන්නවනම් බලන්න සර්ච් කරන්න ගුරු මියුසික් කෝඩ්ස් හරි ලේසි. right. C කෝඩ් එක සා ගා පා. B minor chord එක දෙනවා නී රී තිරුමා D major chord එක දෙනවා රී තිරුමා දා ඊට E minor seventh chord එක දෙනවා. ඒ කියන්නේ E minor chord එකත් එක්ක මෙන්න මේ රී ස්වරේ ටච් කරන්න. එතකොට E minor seventh එක ඇහෙනවා. දැන් මෙහෙම බීට් එක දාලා වාදනය කරද්දීනේ ඒ කම්පැනි 1 සොන් කරලා එතකොට ගා පා නීත් එක මෙන්න මෙහෙම රී ස්වරේ ටච් කරන්න. එහෙම නැත්නම් පියානෝ විදියට වාදනය කරනවා නම් ගා පා නීත් එක රී මෙන්න මෙහෙම E minor seventh. right. okay. එච්චරයි කෝඩ්ස් දෙන්නේ. එහෙනම් අපි යමු මුල පාර්ට් එකට නේ. ගිටාර් පාර්ට් එකට. මම ගිටාර් එක මෙමරි කරගත්ත 4ට. ඒ විදියට නිගපග මං හිමීට කියන්නම් ඔයාලට අල්ලගන්න ලේසි වෙන්න. නිගපග පනිපග සගපග පසපග නිගපග පනිපග සගපග පසපග. right. ඒක තමයි වැදෙන්නේ මේ විදියට. දැන් බීට් එකත් එක්ක යනකොට
හරි මම ඒක ගහලා පෙන්නන්නම් ඔක්කොම එක සැරේනේ. අපි නොටේෂන් එක ඉස්සරහට යමුකෝ. ඊට පස්සේ මා ගරි ගා පාට් එක වයලින් වලින් යනවා. මා ගරි ගා right අපි මේ පැත්තෙන් එකක් දාලා ගමු. මා ගරි ගා මා ගරි ගා මා ගරි නී මාරි නී මාරි. දැන් පුතේ මේ බලන්න මේ B minor chord එක මෙහෙම අල්ලන්නත් පුළුවන් නීරිමා කියලා. එහෙම නැත්නම් රීතියුර්මා නී කියලා අල්ලන්නත් පුළුවන්. රීතියුර්මා කියන එක රීතියුර්මා නී කියලා වාදනය කරන්නත් පුළුවන්. right එතකොට අර beat එක දාලා ගහද්දී ඒ විදිහට ගහන එක ලේසි. නේ හරි ලස්සනයි. අපි ගහලා බලමුද කොහොමද කියලා. right ready. ගීතේට එන්නේ හරි මම ඔයාලා ආස් විදියට නොටේෂන් එක ගායනා කරන්න රීඩ් කරගෙන යන්නම්. ගා ගා මා ගරි ගරි නී ආ මා ගරි ගා 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 දදා නී පා දා මා ගරි පපා මාරි ගා ගා පපා පා පා ගා ගපා නිරි da pa mama ga pa ma da pa ma ga B minor mama ga ri 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 pa ma ga එතන මෙතන කිරි මෙතන කිරි කැටි පුතුනේ කිනෝඩ වලින් එකෙන් එනවා පා ගා සා ගා පා මා ගා හරි මෙතන කිරි කැටි පුතුනේ හරි එක කවුන්ටර් පාර්ට් එකක් මම මේ කොළ පාටින් ලියලා තින්නේ ඊට පස්සේ මම ගරි රි 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 පම පම ගා හරි හොඳයි අපි බීට් එක දාලා වාදනය කරමු ගා ගා මා ගරි ගරි ni pa da ma gari pa pa ma ri ga ga pa 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 ma pa ga ga pa ni ri ni ni da pa ma ma ga pa ma da pa ma ga ma ma ga ri 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 pa ma pa ma ga hari lassanai ඒ විදිහට තමයි යන්නේ ගීතේ ස්ථායි කොටස. හොඳයි අපි එමු වර්ස් එකට. මම වර්ස් එකත් ඔයාලා ආස විදියට ගායනා කරලා පෙන්නන්නම්. අද හැබැයි මගේ උගුරු නම් පොඩ්ඩක් සනීපමදි. රයිට් කමන්නේ. ඔන්න ෆස්ට් ලයින් එක අවුවට වැగిරෙන දාඩිය වැස්සේ ඒ කොටස. නී 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 රී නී දනී රී රී නී රී දරී ga 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 ma ga ri ga ma ri ga ma ga ri ni 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 da pa ma ma ga pa ma da pa ma ga ma ma ga ri 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 pa ma ga එතන මම C එකකුත් දැම්ම නිකන් ලස්සන කරන්න ඒක අත්‍යවශ්‍ය නැහැ right හරි ඔන්න ඔය විදිහ තමයි ස්වර ටික එන්නේ අපි බීට් එකත් එක්ක ලස්සනට වාදනය කරමු 1 2 3 4 ga ma ga ri ga ma ri ga ma ga ri
රයිට් එහෙනම් හොඳට ප්‍රැක්ටිස් වෙමු. කොහොමද? මං හිතනවා වාට ලොකු දෙයක් ගන්නට පුළුවන් වෙන්නට ඇති කියලා. එසේනම් හම්බෙමු ලබන සතියේ ගිහින් නම් ජය වේවා. ප්‍රැක්ටිස් කරලා තියාගන්න.